සහ ආරක්ෂිත මාළු කුකුල්මස් විතර පොල්පෙන්න අනුකූල වේදී ආහාර වික්‍රම අවසර පත්‍රය. ව්‍යාපාර බලපත්‍රය ලබා ගැනීම සම්බන්ධවයි ඊදනම සඳහන් අප සමාගමේ මේ විට මානව ගම්පහ සහ ගාන කීගත්තේන මාළු කුකුල්මස් විතර පොල්පෙන් ප්‍රමුඛ කොටගෙන වෙනත් පියලි ආහාර ද්‍රව්‍ය අලින් සිදු කරන ලබයි. මෙම ව්‍යාපාරයේ දෛනික ආහාර අවශ්‍යතා සපුරා පෝෂ්‍යදායක ප්‍රෝටීන් සම්පන්න ආහාරය දරදාරයක් වීම සැපීමට අරමුණු කරන අත්‍යවශ්‍ය ආහාර ව්‍යාපාරයක් බව අප හඳුනාගෙන ඇත. විශේෂයෙන්ම දිනපතා නැවුම් මුදුමාල් ලබා ගැනීම අභියෝගී. මේ නිසා පාරිභෝගික අවශ්‍යතා සපුරා විශ්වාසදායක සහ සෞඛ්‍යාරක්ෂිත සැපුම් ජාලයක් ඇති කිරීම අත්‍යවශ්‍යයි. මෙම අවශ්‍යතාවය හමුවේ ප්‍රදේශයේ පාරිභෝගික නවීන නැවුම් සහ ආරක්ෂිත මාළු කුකුල්මස් මිශ්‍ර පොල්තල් සහ අනිකුත් පියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමේ අරමුණ ඇති කර නවසාකා පැටන් නගරයේ ආරම්භ කිරීමට යෝජිතය. ඒ සඳහා ඊට අවශ්‍ය අවසර බලපත්‍ර ලබා දීමට කටයුතු කර දෙමින් උත්සාහන් කරන කිල්ලා සිටිමු. එමෙන්න යෝජිත ව්‍යාපෘති සැලැස්මද මෙම ඉල්ලීම් සමග ගරුණාකර සභාවේ ඉදිරිපත් කරනවා මෙන් දන්වා සිටිමු. පොඩ්ඩකිලි අලුත් කරියා සහ අදාළ නිලධාරීන් ඒ වගේම සභාව වශයෙන් අපි මේ නගර සභාවේ වෙනදකොට කියන්නේ මාකට් එකේ අපි මාළු කඩ ටෙන්ඩර් දාලා තියෙනවා. ඒකට අපි මේ ටෙන්ඩර් එකේදී අපේ මාළු සම්බන්ධව ගැටලුවක් මතුවෙනවා. ඒ වගේම මෙතුමා ඉල්ලලා තියෙනවා කුකුල්මස් විතර විවිධ ද්‍රව්‍ය සියලුම දේවල්. ඒකට ඒ සඳහා අපිට අවශ්‍ය උපදෙස් ගන්න වෙනවා මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඒ නිලධාරී මණ්ඩලයත් එක්ක. මොකද මේ සම්බන්ධව කොහොමද තියෙන නීති බයිඩෝස් එක බලන්න ඕනේ. ඒකට මේ සාකච්ඡා කරලා මෙතන ඔබතුමාගේ යෝජනාවක් තියෙනවා ඒ සම්බන්ධව. ඔබතුමා මේක ස්ථානයේ මොකද? මේ වෙනකොට මාර්කට් ටෙන්ඩර් කරලා තියෙනවා. ඊට අමතරව මේන් ප්‍රධාන වීදියේ මාළු මස් විකුණන්න අපි දැන් සුපර් මාකට් එකක් දානවා නම් ඒක වෙනම කතාවක්. මාළු මස් විකුණන්න අවශ්‍ය දෙනවා නම් ඊට පස්සේ ඒකේ නේද මේ ටවුමට ගඳ එනවා ඒකේ අපතර ජීවත් කිරීම පිළිබඳ ප්‍රශ්න එනවා. ඒකත් එක්ක අදාළ නිලධාරීන්ගේ වාර්තාව ලබා ගන්න ඕනේ. අනිත් එක තමයි දැනටත් ඒක පරීක්ෂා කරනවා නම් නගරයේ ව්‍යාපාරික මාර්ගයේ සංසාරිකව තියෙනවා විරුද්ධත්වය ප්‍රකාශ කරපු විදියකුත් ඉදිරිපත් තියෙනවා. හරි ඒක අනිත් එක දැන් ඒ ගොඩනැගිල්ල රිනෝවේෂන්ස් කරනවා නම් හරි නගර සභාවේ නීති අනුව මම මේක කාර්ය සභාවත් අපිට ඉල්ලනවා මේ ඔව් මේ යෝජනා නගර සභාව නීති අනුව දැන් ආරාම මහත්මයාට කියන්නේ කඩයක් වෙනස් කරලා මොනවද කරනවා නම් ඉස්සලා අවසර ගන්න ඕනේද නැත්නම් ඕන පැක්ටරියකට Tamanට කැමති විදිහට ඇවිල්ලා නගර සභාව බලපෑදේශයේ තිබුණ කඩයක් කරන්න පුළුවන්. අවසර ගත යුතුයි. එහෙම අවසර නොගෙන කරනවා නම් මොකද ගන්න පියවර? ඒක අවශ්‍යයි. අපි ඉස්සලා ගන්නේ නෝනේ. ඉතින් මහා අවසර. right. අපිට දෙලින් අහලා කතා කරන්න දෙයක් නැහැ. අනවශ්‍ය කෙලින්මක් කරනවා නම් ඒක ඉස්සලා නවත්තන්න. ඊට පස්සේ අදාළ කටයුතු කරමු. සුදුසු පියවර ගමු එතනින් පස්සේ. දැන් සමාජයේ ව්‍යාපාරිකයන් විතරක් නෙවෙයි නගරයේ ඉන්න ජනතාවගෙනුත් ඔය ගැන විවිධ අපසාදයන් පළ වෙනවා නගරයේ මැදේ වගේ වැඩක් කරන එක ගැන මුලදීම මගේ කතාවේදී කිව්වේ ඒකයි. ඉස්සරහට නවුන හදන වැඩේදීත් අපිට ඕක ප්‍රශ්නයක් වෙනවා. ඒක වහාම ගැන හොයලා බලලා සභාවෙන් තීන්දුවක් කරමු කියලා මම යෝජනා කරනවා. දැන් හැට්නිකව නගර සභා සීමා ඇතුළ කවුරේ වුණත් එළනම කරන්න පුළුවන්. අපි බොහොම ප්‍රවේශමෙන් අපි ගන්න ඕනේ තීරණයක් ගන්න ඕනේ. අපිට හිතාමතා තීරණයක් ගන්න බෑ. මෙතන කියලා තියෙන්නේ opening a fish stall under the Urban Council Ordinance of Sri Lanka required adherence to the strict license. License එක අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕනේ. Public health and speculations කියලා දාලා තියෙන්නේ. ඒකට දාලා තියෙන්නේ trade license and permit. Formulated license must be obtained from the chairman at Nikko. ඔබතුමා අදාළ ඔබතුමාට තමයි ඒක අදාළ. හරිද? Public and private market regulations.
operating outside the designation of public market. ඒ කියන්නේ public market එකට පිට. You must have a special license කියලා දාලා තියෙනවා. එතකොට මේවා වෙන්නේ according to the Food Act of 26 of 1980. Food Act එකට අදාළ තමයි මේක වෙන්නේ. එතකොට එතන application එක දැන් එතුමා මේ සම්බන්ධ වෙච්ච එක්කෙනා application එකක් දීලා තියෙනවාද? ලබා දීලා නැහැ. application එකක් දීලා දෙනවා. ගොඩනැගිල්ල අලුත් ඇලියා කරන එක සම්බන්ධව දීලා නැහැ. මේ වගේ ව්‍යාපාරය පටන් ගන්නවා කියන එක ඒක නම් නගර සභාවේ කාර්ය සභාව කරගමු. මම දැන් මේ ආර්ය මාත්‍යක ආනවා. ඒකට ස්පෙસિෆික් ෆෝම් එකක් තියෙනවාද? මේකට කියලා අදාළ ෆෝම් එකක් තියෙනවාද? මේ නගර සභාවේ තියෙනවා. right. එතකොට අපි මේම කරමු. අපි ඇවිල්ලා ඇප්ලිකේෂන් එක දාන්න කියමු. නිලධාරිகளේ ඔබ්සර්වේෂන් එක දෙන්න කියමු. ආර්ය මාත්‍යක ඔබ්සර්වේෂන් එක දෙන්න ඕනේ. PHA මාත්‍යක ඔබ්සර්වේෂන් එක දෙන්න ඕනේ. ඉදිරියේ මේ ඉතුරු වැඩ කටයුතු දැන් ඔබතුමා කිව්වා මේ ඔබ්ජෙක්ෂන්ස් ඇවිල්ලා තියෙනවා. ඒ සියලුම සලකා බලලා ඔබතුමා තීරණයකට එන්න මේක දෙනවද නැද්ද කියන ඔබතුමාගේ අතෙන් තමයි තියෙන්නේ. හරිද? මේක අපි පටලවා ගන්න ඕනේ නැහැ. දෙවෙනි එක තමයි අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණා නම් දැන් පායමාත්‍යත් එක නඩුවක් කිව්වා කියලා දැන් මෙච්චර වෙලාවෙ කියගෙන හිටියා. අපි කවදාවත් ඊට පස්සේ මම නම් යන්න කැමති නැහැ. නඩුව කරන ඕනතරම් නඩුවක් කියලා මම දැන් මේ ඇත්තට මගේ සල්ලි ටික වේදම් උනේ මේ නඩු කියලා තමයි. සුප්‍රීම කෝට් එකේ නඩු 5ක් කිව්වා. අර කානූත් එක්කත් නඩු කිව්වා. කානූත් එක්කත් නඩු කිව්වා. නඩු කියලා තමයි ආව එළියට දැම්මේ. හරිද? ඒ නිසා මන් නඩු කියන්න කැමති නැහැ. හැබැයි තව එක මේ නීතිය මම කියන්න ඔබතුමාලා හරියට කල්පනා කරලා හරියට කරන්න. දැන් මෙතන මාගාව තියෙනවා සුප්‍රීම කෝට් එකේ ඕඩර් එකක් ෆන්ඩමෙන්ටල් රයිට් ඕඩර් එකක් තියෙනවා. මේ වාගේ මේ මොනවද කියන්නේ මේ ලයිසන් එක කොටගල සභාවෙන් බෑ කියලා සුප්‍රීම කෝට් එකට ඕඩර් එකක් දීලා තියෙනවා දෙන්න කියලා. ඒක අපිට දෙන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ ඕඩර් එකේ ලියලා තියෙන්නේ අපිට ඒක දානම් කරන්න බෑ කියන එක තමයි කියලා තියෙන්නේ. 4-5 දිනක එකතු වෙලා මස් කඩේ වලට. ඉතින් මේ ඕඩර් මේක අදාළ නැති වුණාට මම කියලා දෙන්නේ මෙතන අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. තව එකක් තමයි කියන්නේ ඔබතුමා දැන් මාකට් බයිලෝ එක මෙතන ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක ඔබතුමා තමයි පැහැදිලි කරලා කියන්න ඕනේ. මට දන්න මත ඇටියට මෙතන මාකට් බයිලෝ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරිද? මොකද එළවලේ එළිය විකුණනවා. දැන් මම හිතන්නේ මේ අපේ මේතුමා කියලා දුන්න එළවලේ ඉක්නවා. එළවලේ කුකුල් මාස් ඔක්කොම එළිය විකුණනවා. මහලු මාකටුත් එළිය තමයි විකුණන්නේ. දැන් ඩික්කෝයේ දෙන්නෙක් ස්ටෝල් දාලා විකුණනවා. ඒ හැර මේ යංගම සේවයකුත් තියනවා. යංගම සේවය මාන විකුණනවා. හරිද? එතකොට කරදිය තියෙනවා, චෙට්ටික කඩේ තියෙනවා. එතකොට මේ ඔක්කොම සලකා බලලා ඔබතුමා නීති අනුකූලව නීතිඥ මාත්‍යත් එක්ක කතා කරලා හරිද? මේක දැඩි තීරණයකට එන්න. හරිද? මේකට අපි ඇවිල්ලා සභාවට ගෙනලා අපි අපහසුතාවයටපත් වෙන්න දෙයක් මෙතන. හරිද? ඔබතුමා ගාව බෝලේ තියෙනවා. ඔබතුමා ගුග්ලි දානවාද, දූස්රා දානවාද අපිට දන්නේ නැහැ. හරිද? හරි තීරණයක් ගන්න, හරි තීරණයක් අරන් හදිස්සිය වෙලා ගන්න එපා. එමින් හදිස්සිය ලේකම්තුමිය ඉන්නවා, කොමිසාරිස්ලා ඉන්නවා. ඒතුමාලත් එක්ක සාකච්ඡා කරලා හොඳ තීරණයක් ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඔබතුමා මම එකඟයි. මොකද කොහොම ප්‍රශ්න වුණානේ මම නඩු කියපෙකට මම ගිහිල්ලා මාත් වෙලා එක නඩුවක්වත් පෙරදිලා නැහැ. හරි මේකෙන්ද බොහොම ප්‍රශ්න වෙනවා සභාවතුමා මේ සම්බන්ධව. මොකද එක තැනකින් එකක් විකාර සම්බන්ධ. එමෙතනම මම බඩුවක් තියෙනවා. ඒ කොටම දීලා එකිනෙකට දෙන්නෙකුට නෑ කිව්වනම් ඒකත් අපිට කෙටුවක් කරනවා. මෙතුමා කිව්වා වගේ අපි අඬ ගන්න නැතුව උද තීරණය ගන්න සභාව ප්‍රවේශම් වෙන්න ඕනේ ඉච්චරයි. හරි ඒකද ප්‍රවේශමින් ඒ බලන්න මේක අපි කොමිටියකින්
වාඩි වෙලා කතා කරලා තීරණයක් ඕනේ. ரெண்டு பிரச்சனை வருது. ஒன்று நீங்க சொன்ன அந்த கடை அனுமதி சம்பந்தமா, இன்னொன்று சகோதர உறுப்பினர் திரு தர்மபிரி அவர்கள் சொன்னது விஷயம் ரெண்டாவது. அப்போ ரெண்டு விஷயம் இங்கே இருக்குது. ஒன்று அவர் சொன்ன விஷயம், அதனால அது அப்படி இப்போ இந்த அனுமதி கொடுக்கறது சம்பந்தமாக அவர் விண்ணப்பிச்சிருக்கிற போது அவர் வெறுமனே அதில் 3-4 சாமான்கள் குறிப்பிட்டிருக்கிறாரு. தேங்காய் எண்ணெய், மீன், சோயா மீன், முட்டை. அப்போ இது ஒரு சூப்பர் மார்க்கெட் மாதிரி செய்யணும்னு விரும்புகிறார் போல எனக்கு தெரியும், எனக்கு அறிவு பெற்ற வரைக்கும். அதனால நீங்கள் இப்போ நீங்கள் என்ன பண்ணணும்னு சொன்னால் உடனடியாக அவர்கிட்ட ஒரு விண்ணப்பத்தை நீங்கள் கோரி, ஏன்னா அவர் கொடுத்துருக்க கடிதத்துக்காக விண்ணப்பம் பண்ண கோரி அதிகாரிகளுடைய அனுமதியை பெற்று நீங்கள் அதுக்கான ஏற்பாடுகள் செய்யணும். சில வேளை நீங்கள் எனக்கு இந்த ஒரு சகோதர உறுப்பினர் சொன்ன பிறகு ஒரு யோசனை ஞாபகம் வருது. அவருடைய வியாபாரத்தை நடத்துவதற்கு நாங்கள் தடை செய்தால் அவர் நீதிமன்றத்தை நாடுவதற்கான வாய்ப்பு நிறையவே இருக்கு. ஏன்னா காலையில் எனக்கு நான் வேறொரு விஷயமா போய் இந்த சட்டத்தரணிகள்கிட்ட பேசிக்கிட்டு இருக்கும்போது இது விஷயமா நான் சில விஷயங்கள் தெரிஞ்சு கொண்ட விஷயம் என்னன்னா, உடனடியாகவே நீதிமன்றத்தை நாடக்கூடிய ஒரு வாய்ப்பு இருக்கு. வந்துச்சுன்னு சொன்னால் தலைவர் அவர்கள் தான் முழு பொறுப்பு எடுக்கணும். நாங்கள் இந்த சகோதர உறுப்பினர்கள் மிகவும் பாவப்பட்டவர்கள், எங்களுக்கு அந்த அதிகாரம் இல்லை. அந்த அதிகாரம் முழுக்க உங்கள்கிட்ட இருக்குது. அதனால நீங்கள் இதுக்கு சம்மந்தமாக காலம் தாழ்த்தாமல் உடனடியாக நீங்கள் இதுக்கான நடவடிக்கை எடுக்கணும். ஏன்னா அவங்களும் சில வேளை அவங்க இந்த பிஸ்னஸை செய்கிறனால இங்கே உள்ள கோழி கடைக்காரங்க, மீன் கடைக்காரங்க, தேங்காய் எண்ணெய் கடைக்காரங்களுக்கு பிஸ்னஸ் ஏதோ சில வேலைகளில் பாதிக்கப்படலாம்ன்றது நான் நினைக்கிறேன். அப்படி தான் அவங்க அபிப்பிராயப்பட்டிருப்பாங்க. அந்த பாதிப்புகள் வரவும் கூடாது, புதுசாக வர வியாபாரமும் நடக்கணும். நீங்கள் ஏதோ ஒரு வகையில் நீங்கள் அதுக்கான நடவடிக்கை உடனடியாக எடுக்கணும் என்று என்னுடைய பணிமான සමාජ මාධ්‍යයෙන් කරනවා මන්ත්‍රීවරයෙක්ට ලක්ෂ 5ක් හම්බෙලා කාගස් දෙනාට දොස් කියනවා මෙතන. මොකද මේක මාර්කඩයක් කියලා. ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් හොයලා බලනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාට WhatsApp මාධ්‍යයෙන් මේ ලියුවා. අපි නම් මේකට මාර්කඩයක් ගන්න මම නම් විරුද්ධයි. මගේ මතය නම් විරුද්ධයි. මොකද ටවුන් එකේ අපි ආපුවා නන්දකුමාර මහත්තයාට කිව්වා කරජියක ගැන කියන්නේ නන්දකුමාර මහත්තයා දෙලා එනවා මතකද මේ ටවුන් එකේ මත කඩ දින්නවා කියලා කියන්නේ. කරජියක නන්දකුමාර මහත්තයාගේ කාලේ දුන්නා කියලා කියද්දි හැමෝම කියන්නේ මාල්කොට ඔක්කොම මාකට් එකට ගේන්න තමයි ප්ලෑන් කරේ නේද? ඒ වගේ දෙයක් තියෙද්දි ටවුන් එක මැද මාල්කොටයක් දෙන එකට මගේ සම්පූර්ණ විරුද්ධතාවය තියෙනවා. මේ සම්බන්ධය යනවා ලක්ෂ ගණන් හුමාර වෙලා තියෙනවා කියලා සමාජ මාධ්‍ය එකම சகோதர உறுப்பினர் அவர்களே, நீங்கள் சொன்ன விஷயத்தை நான் வன்மையாக கண்டிக்கிறேன். நீங்கள் இப்போ இந்த நகரசபை உறுப்பினர்கள் 15 பேர் இருக்கிறோம், 15 பேர் தலைவர் 14 பேர் இருக்கிறோம். இந்த 14 பேரில் யாருக்கு அந்த 5 லட்ச ரூபா கொடுத்தாங்கிறது உங்களுக்கு தெரியும். ஏன்னா நீங்கள் இது பெரிய சபை, இது வந்து எழுதப்படுகின்ற ஒரு விஷயம். එක්කෙනෙක් කතා කරන්න එක්කෙනෙක් කතා කරන්න ඕනේ කාමරේ ඉදිරිපත් වෙන වගකීමක් ගන්න ඕනේ. වාඩි වෙන්න ඔබතුමාලා කතා කරන්න එක්කෙනෙක් ඔක්කොම කතා කරන්න බෑනේ. එක්කෙනෙක් කතා කරන්න. ඒකට මම කියන සභාපතිතුමාට කියන ඔයාලා බලන්න කියලා මම සභාපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. අවසරයි සභාපතිතුමා, ඒ වගේම තමයි අපිටත් ආරංචි යනවා මේ ක්‍රියාවලිය අපි හිතමුකෝ දැන් මේක සමාජ මාධ්‍ය බලකරේ කවුද කින්දමන්ද කියලා හොයාගෙන ගියොත් එතනත් ඉන්නේ මේ ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයෝ. ඉතින් එතකොට අපිට ආරංචියක් යනවා මේක නවත්තන්නත් මේ අනිත් පැත්තට ඒ වගේම මුදල් වමාරුවක් වෙලා තියෙනවා කියලා. මොකද මේ අපි හිතමුකෝ දැන් අපි කරදිය ආපු නිසා අපිට ඇත්තටම හැටන් එක අඩුවට මාරු කරලා කන්න පුළුවන්. මිනිස්සුන්ට මෙච්චර කල් නැති වෙච්ච දේ තුමන්ලගේ සේවාව හරහා ලැබෙනවා. හැටන් එක දැනටත් අපි හිතුවොත් ප්‍රසිද්ධම මාරු ව්‍යාපාරය ගැන කතා කරොත් ඇත්තටම මම කලින් කතා කරපු ආයතනය ඉතාමත් හොඳ ව්‍යාපාරයක් සිදු කරගෙන යනවා. ඉතින් ඒකෙන් අපේ මහ ජනතාවයට තමයි ලොකු සේවාවක් වෙන්නේ. මොකද මාළු කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්, පෝෂණ පදාර්ථ සහිත ආහාරයක්. ඉතින් මේ තරංගකාරීත්වයක් ඇති වුණා කියලා කාටවත් ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද සමාජ මාධ්‍යයේ පළ කරනවා නම් කවුරු හරි ඒ පළ කරන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නෙමෙයි, ඒ ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලෙක්. ඉතින් මේ අපි හිතමුකෝ තව ව්‍යාපාරිකයෙක් මෙතෙන් ආවා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද
සහ මම හිතනවා PHI මහත්තයා සහ RI මහත්තයාට පුළුවන් එතනින් ඉස්සරහට කරුණු ටික හොයලා බලලා ඒක දෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. නමුත් වගකීමක් ගන්න ඕනේ 75,000ක තරම් ලොකු මුදලක් මේ හුමාරු කරන්න තරම් එතුමට මං හිතන්නේ මාළුවස්ස කුඩුවක් දාලා ඉවුන්නොද කියලා. ඒක ගැන පොඩ්ඩක් හොයන්න ඕනේ. 75,000ක ලාභයක් ගන්න තරම් අපිට නිකන් දීලා. අනික එහෙම කවුරු හරි එකේ කියනවා නම් මට කියන්න සිද්ධ වෙනවා ඌනම් නමු මීහරගේ. එහෙම කියන්නේ. මේ සබත් අපි දිගින් අපි කතා කරා මාකට් බයිලෝ එක ගැන. මාකට් බයිලෝ එකක් අපිට නෑ සබත්. මොකද ඇත්තටම කියනවා නම් මම කිව්වා සැලුන් එකයි කුකුල් මස් කඩයි එළිය තියෙන්නේ. දැන් මම පහුගිය කාර්ය සභාව කරලා ආරේ මාතලයයි මම පී මාතලයන්ට අපි මේව කරද්දී දැන් ඊයේ පෙරදා කුකුල් මස් කඩයක් ආවා රවුම එළිය. එතකොට මේකේ විවිධ ප්‍රශ්න තියෙනවා සබත්. එතකොට අපි නීති අනුකූල යනවා නම් එක එකනට එක එක විදිහට සලකන්න බෑ. එතකොට සබත් මාකට් බයිලෝ එක අනුව අපේ මාකට් එකේ තියෙනවා සබත්. එතකොට මාකට් බයිලෝ අනුව මාකට් එකේ තියෙනවද? නෑ. නෑ. එතකොට නීතියමය ප්‍රශ්නයක් ආවොත් කවුරු සබත්ම මෙතන වාක්‍යයක් ගන්න. ඒක නම් මම කිව්වේ නීතියම මම කියන්නේ සබත්ම ඒක නේද මම කාටද මේ දෙන්නේ නීති අනුකූල ප්‍රශ්නයක් ආවොත් කවුද මෙතන වාක්‍යෙම ගන්න එක. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. හරි. නීති අනුකූල ප්‍රශ්නයක් මෙතන තියෙනවා සබත්. දැන් මම මේ ඉඳන්ම කියන්නේ මම සිතුමා ඒ ගැන තමයි. දැන් ඔය පිළිවෙලක් නැතුව මේ ඒකයි සබත්ම තියෙන ප්‍රශ්නේ. මම දැන් දිගින් දිගටම සබත්ම මම මේ සභාවාර කීපෙකදී මගේ වාර්තාවලත් ඇති මම කියලා දෙනවා මාකට් බයිලෝ ටික අනිවාර්යයෙන් හදන්න ඕනේ කියලා. මොකද මාකට් බයිලෝ නැත්තම් අද බලන්න මස් කඩයක් තියෙනකොට සලුන් එකකුත් තියෙනවා. සලුන් එක කොණ්ඩේ යනවා මස් කඩේ. එතකොට සමහරක්ම ඒ කන මස් ටික මිනිස්සු තමයි කන්නේ. ඉතින් ඒක ගැන අවධානය යොමු කරන්න කියලා මම කීප පාරක් කිව්වා. එතන මම මෙතන ආරයි මාතේ ඉන්නවා වේත් මාතේ ඉන්නවා මම කීප පාරක් කිව්වා. ඒතර ඒ වගේ ප්‍රශ්නයක් තියෙද්දි සබත්ම අපි බිස්නස් එකක් කියන්නේ සබත්ම එයාගේ ප්‍රොපෝසල් එකක් මොකක්ද තියෙනවා සබත්ම විතර ඉදිරිපත් කරලා එයා කොහොමද ව්‍යාපාරය පටන් ගන්න කියලා. එතන මම කියන්නේ මුළු මන්ත්‍රීවරුන්ට ඒක ඉදිරිපත් කරන සබත්ම බලමු එයා මම සුපර් මාකට් එකේ කොහොමද කරන්නේ. සභාවාරයේදී තව එක්කෙනෙක් මාළු කරේට අවසර ඉන්නවා. අපි මේ සභාවේදීම තීන්දුවක් ගත්තා දෙන්නේ නැහැ කියලා. මාල් කඩේ මේක මේවා. ඒක පාරේ මාළු කඩ. පාරේ නෑ මාල් කඩේ ඉන්නෝ. කවුද? නීල් ප්‍රසන්න කියනවා අපි ඒකට දැන් මාල් කඩේ කියලා නෑ මාළු කඩයක් දාන්න තමයි. මොබයිල් සර්විස් එකක් නෑ ඒ මොබයිල් සර්විස් ඉන්නවා. එයාට දීලා මීට ඉස්සෙල්ලා ඉල්ලලා තියෙනවා කඩයක් ඉන්නවා. අපි දුන්නේ කිය සභා වාර්තා තියෙනවා. ඊළඟ ඒ වගේ අපි අකමැති වුණා නෑ සබත් බිලාදේ කිව්ද එයා ඊට පස්සේ බිස්නස් කරනවා මේ සභාවේ කුස්සිය කරලා යන්න කවුද එතනින් කිව්වා ගියාවා කොලෙජ් මේ මාළු ඉන්න ලෝඩි කියලා ඔය කිව්වනේ සජ්ජන්නේ ඊට පස්සේ මම ගියා පස්සේ ඇහුවා ඔබතුමාලු විරුද්ධ උනේ ඒ වලට මම ලයිසන් ගත්තා කියලා දැන් විකිනවලු ඔය කවුද කියන්නේ ඔබතුමා මේක තියෙනවා ඊළාංක 7 අත්නිර්දාපල පාර අංක 46 ධර්මස්ථානයේ HAP නීල් ප්‍රසන්න ජනාය විසින් ආලු වෙනසලක් පවත්වාගෙන යාම සඳහා අවසරය ලබා දෙනස කරන ලද ඉල්ලීමට ඉඩ දීම මාළු කොට ටෙන්ඩරෙන් පසු සලකා බැලීම සුදුසු බව සභාවේ තීරණය කරනවා. ටෙන්ඩරේ අපි ටෙන්ඩරේ දැම්මට පස්සේ මොකද වෙන්නේ කියලා බලලා අපි තීන්දුවක් ගමු කියලා එදා තීරණයක් ගත්තා. අපි ඒක පොඩ්ඩක් කාර්ය සභාවෙන් පිටම අවසරයි මම කතා කරන්නේ සෞඛ්‍ය හා නීතිය පැත්තේ. දැන් අපිට උතන ඉල්ලලා තියෙන්නේ පළවෙනි එක තෙල් පොල් තෙල් නිසා. ඒක ගැටලුවක් නෑ ඕන මේකෙනික අපිට අවුනේ පොල් තෙල් බිස්නස් එකකට අපිට ට්‍රේඩ් ලයිසන්ස් එක කරගෙන යට කරන්න පුළුවන්. ඊළඟට තියෙන සෞඛ්‍ය කුකුල් මස් කියන්නේ ෆ්‍රිජ් එකේ දාලා පැකට් කරපු කුකුල් මස් විකුණන්න ඕනම තැනකට පුළුවන් නේ. ඒක වෙනම ගැටලුවක් නෑ. තව සම්පූර්ණ එතකොට අපි ඔකත් එක මේ කම්පෙයාර් කරන්න බෑ මස්සුයි මාළු. මස් කියන්නේ ටෙන්ඩර් කරන ප්‍රොසීජර් එකට යන්නේ මාළු කියන්නේ ටෙන්ඩර් ප්‍රොසීජර් එකට. ඔක තමයි ওই පැටලෙන්නේ. පැහැදිලිද? ඒකට අපි ඕකකින් තමයි අපි ඔක්කොම මේ පටලවා ගන්න. එතකොට එතනදී අපිට මස් එකයි අපි කියමු මාළු අතාරින් අපි කියමු හරක් මස් දාලා දෙනවද? එතකොට දැනට මේ
මෙතන යන සිස්ටම් එකේ පොඩි අවුලක් තියෙනවා. දැන් අපි ටෙන්ඩර් කරාට පස්සේ අපි කොහොමද මේක කරන්නේ? අපි කලින් ටෙන්ඩර් දෙන්නාද ඒක කලින් කරදක් කළා තියෙනවා. ටෙන්ඩර් එකකින් දුන්නාට පස්සේ මස්වි මාළු කියන්නේ අරක්කු මස්වි මාළුයි වෙන කට්ටිය දෙන්නේ නැහැ නේ. ඒක තමයි මම අහන්නේ. ඒකට අපිටත් ඉන්දියාවේ දැන් උදාහරණයක් විදිහට ටෙන්ඩර් එක ගත්තේ කියන සමාජලට නීතිය පැත්තට යන්න පුළුවන්. එතකොට ටෙන්ඩර් කොන්දේසියේ තාම පැහැදිලිව තියෙනවනේ මොකක්ද කියලා. එතකොට අපි ඕකත් එක සලකා බලන්න ඕනේ තලවායිතේ සහ නෝරලි උතර සභාව. ඒක ගැටලුවක් නැහැ. සබතුමා නැත්නම් අපිට ඉස්සරහට දැන් කලින් වැරද්දක් වෙලා තියෙනවා. එතකොට අපි මෙතනින් මොකක්ද ඩිසිෂන් එකකට එන්න වෙනවානේ. දැන් දායකයන්ගේ සිට ඩික්කෝයේ ලොරි දෙකක් තියෙනවා. එතකොට මට පුළුවන් ෆිල්ම් එකකට ඉන්දියානු වල ක්‍රියාත්මක කරන්න. මොකද ඒ දෙකම ඉලීගල්. ඉලීගල් නේ. එතකොට කොහොමද අපි එතකොට තව මේ කෙනෙකුත් කරනවා මම හිතන්නේ මේ මාකට් එකේ. ඉතින් අපිට ඒගොල්ලන්ට ඉඩ දෙනවද එහෙමද ලීගලි ඉඩ දෙනවද? නැත්නම් මේ නෝට් කරේ දැන් අද උදේ ඉඳලා අපි මොස්මත් යන මේ ඉඳලා 11 වෙනකන් අපි ඉක්කොයිසා හටන් කොම් චෙක් කරා. ඕකේ මේ අත්විච්ච ගැටලු තමයි ඔක. ඒකට අපි ඉමනම් දෙන්න බෑනේ. ඒකද මම අහන්නේ නීතිය හරි. මම පොඩ්ඩක් කතා කරමු. සභාවට මෙතන ලොකු නීති ගැටලුවක් තියෙනවා. දැන් ඔබතුමා ටෙන්ඩර් කරා. ටෙන්ඩර් කියන්නේ ඔබතුමා ටෙන්ඩර් කෙරුවට පස්සේ මාකට් බයිලෝ අනුව ඔයා මාකට් සීමාව කියන්න ඕනේ. කොයි මේ ඒරියා වලින් මේක ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට මාකට් බයිලෝ කියන්නේ අපි පරණ ප්‍රීවියස් මේක ගත්තා නම් දැන් මාකට් ක්‍රියාත්මක වෙන්නේ පරණ මාකට්. අලුත් මාකට් ප්ලස් අර ඒරියා ටික. එහෙමනම් ඒක ASCII කවුරුත් මාළු විකුණන්න බෑ. ටෙන්ඩර් කරුවා විතර තමයි විකුණන්න පුළුවන්. ඒ වාගේ පිට තියෙන කඩේ ඔක්කොම වාණ්ඩු. පිට තියෙන කඩේ ඔක්කොම වාණ්ඩු. ඒක තමයි නීතිය. ඒක නීතිය. එතකොට කවුරුත් මාළු විකුණන්න බෑ. ටෙන්ඩර් කරුවා විතර තමයි ඇතුලෙන් මාළු විකුණන්න පුළුවන්. ඒක අපි පිළිගන්නවා. හරි ඒක ඔබතුමාට ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? එතකොට එතන නීතිය ප්‍රශ්නයක් එනවනේ. ඉන්න මිනිස්සු ඔක්කොම දැන් කාලය විකුණගෙන හිටපු මිනිස්සු ඔක්කොම ගෙදර යන්න වෙනවා. හරිද? ඒක තමයි මම කියන්නේ. මේක නීතිය අනුකූලව මේ ප්‍රශ්න තියෙන නිසා ඔබතුමා හොඳ තීරණයක් ගන්න, තනි තීරණයක් ගන්න එපා. ඊළ කොමිසාරිස්තුමා ගාව කතා කරන්න. හැම එක්කෙනාත් එක්කම කතා කරලා මේ තීරණය ගන්න. හරි. එහෙමනම් ඒ සඳහා අවශ්‍ය ඉදිරිපත් කිරීම මොනවද තාම ඉදිරිපත් කරලා නැහැ සභාවට. ඒ ටික ඉදිරිපත් කරලා ඒවා ලැබුණ පසු අවශ්‍ය උපදෙස් අරගෙන අන්සරාලේ ඉදිරිපත් කරන්න තියෙනවා.